සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ කලින් වීඩියෝ එකේ අපි ගියා අහුන්ගල්ලේ හෙරිටන්ස් බීච් හොටෙල් එකට. ඉතින් ඒ ගිහිල්ලා එන ගමන් මම කිව්වා අපි අහුන්ගල්ලේ තියෙන කැස්බෑ සරකුම් මධ්‍යස්ථානයකටත් යනවා කියලා. ඉතින් ඔන්න ඔය කැස්බෑ සරකුම් මධ්‍යස්ථානයක තමයි දැන් මේ අපි ඉන්නේ. ඉතින් අහුන්ගල්ල ප්‍රදේශයේ මේ වගේ මධ්‍යස්ථාන බොහොමයක් පිහිටලා තියෙනවා. කැස්බෑව කියන්නේ හරිම අහිංසක සත්ත්ව කොට්ටාශයක්. කරදිය ආශ්‍රිතව තමයි බොහොමයක් මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් බලන්න මෙන්න මෙයා මාළු ගලක පැටලලා හිටපු කැස්බෑවෙක් කියලා තමයි ඒ හිමිකරුවන් අපිට කිව්වේ. මෙයාව ඉදිමිලා තියෙන්නේ මිනිසුන් විසින් පරිසරයට එහෙම නැත්නම් මුහුදට මුදා හරින ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් ආහාරයට අරගෙන කියලා තමයි ඒ මහත්මයා අපිට කිව්වේ. ඉතින් මේ වගේ අසරණ වෙච්ච රෝගී වෙච්ච කැස්බෑවන්ව සුවපත් කරලා ආපහු මුහුදට මුදා හරිනවා කියලා අපිට කිව්වා. මේ පරිසරය මේ පෘථිවි තලය අපිට එහෙම නැත්නම් මිනිසුන්ට විතරක් අයිති තැනක් නෙමෙයි. මේ සෑම සත්ත්ව කොට්ටාශයකටම එක හා සමාන අයිතියක් දෙන ස්ථානයක්. හැබැයි මිනිසුන් විසින් කරන පරිසර දූෂණය නිසා බොහොමයක් සතුන්ට ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වෙලා තියෙනවා. දැන් මේ ඉන්නේ කැස්බෑ සරකුම් මධ්‍යස්ථානයේ කැස්බෑ බිත්තර ආරක්ෂිතව වල දාලා තියෙන ස්ථානයක. ඉතින් පැටවුන් එනකම් මේ ස්ථානයේ වල දාලා තියෙනවා කියලා තමයි ඒ මහත්වරු අපිට කිව්වේ. ඉතින් මේ ඉන්නේ කැස්බෑ බිත්තර වලින් එළියට ආපු චූටි පැටියෙක්. මට මුලින්ම නම් මෙයාව අල්ලන්න චුට්ටක් බය හිතුණා. පස්සේ ඉතින් කට්ටියම අල්ලනකොට චුට්ටක් අල්ලලා බැලුවා. හරිම හුරතල්. මේ වගේ පැටවුන් ගොඩාක් ඉන්නවා මේ ස්ථානයේ. ඉතින් කැමති නම් කැස්බෑ පැටවුන්ව මුහුදට නිදහස් කරන්නත් මේ ස්ථානයේදී පුළුවන්. මෙයා අතේ එනකොට නම් චුට්ටක් බය වෙලා වගේ හිටියේ. හැබැයි ඉතින් බලන්නකෝ එයාව වතුරට දැම්මන් පස්සේ පණ එපා කියලා පීනගෙන යන ලස්සන. හිතෙන්නේ නැද්ද මේ හැම සතෙක්ම අපි වගේම මේ පෘථිවි තලයේ එක හා සමාන අයිතිකාරයෝ කියලා. හැබැයි ඉතින් මිනිසාගේ ක්‍රියාකාරකම් හින්දා ඒගොල්ලන්ගේ ආරක්ෂාව දිනෙන් දින අඩු වෙමින් යනවා කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව මේ ලෝකේ හැම සතෙක්ටම මෛත්‍රී කරන්න පුරුදු වුණා නම් හැම සතෙක් ගැනම හිතන්න පුරුදු වුණා නම් මේ ලෝකයේ තව තවත් සුන්දර ස්ථානයක් වෙයි කියලායි මට නම් හැඟෙන්නේ. ඉතින් මෙමට හැඟෙන දේ හැම සතෙක්ම ආසයි ජීවත් වෙන්න. හැම සතෙක්ම ආසයි නිදහසේ ජීවත් වෙන්න. ඉතින් ඒගොල්ලන්ගේ නිදහස ලබා දෙන්න පුළුවන් නම් මේ ලෝකේ තව තවත් සුන්දර වෙවි. ඔන්න ඉතින් අපි කැස්බෑවත් බැලුවා. ඒ විතරක් නෙමෙයි මගේ හිතේ තියෙන දේවලුත් කිව්වා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි සියලුම සතුන්ට හැකි උපරිමයෙන් කරුණාව මෛත්‍රිය දක්වමු.